ලම්බෝ මැරෙන්නේ නැතුව බේරුණේ. හાર્ට් එකක් ඩඩක් ගෑවා. අම්මෝ. කොහමද? කොල්ලාගේ වැඩ? කොල්ලට ෂුවර් ආන්දර වැටෙන්නේ නැහැ කියලා අන්න එකයි වැඩ කියන්නේ. ඒ නිසා මේවා කොල්ලන්ගේ හීන මතක තියාගන්න. ඉතින් මේවා කොහොම දාඩිය මාංශයෙන් හොයලා මාංශ වෙලා ගත්තේවා. ඉතින් කවුරුත් ඊර්ෂ්‍යා කරන්න එපා කාටවත්. අපේ මම ඉතාලි කියලා මම කිව්වේ එකයි. මං බයික් වල ඉතිහාසයේ මං දැක්ක සුන්දරම බයිසිකල් 500ක් දැක්කා. ඉතාලි හයිවේ එකේ. ඒවා කවදාවත් වාහනයකට කපන්නෙත් නැහැ. මිනිස්සු හිංසා කරන්නෙත් නැහැ. පොලිසියෙන් දුවන්නෙත් නැහැ. මොකුත් නැහැ. ඉතින් කරුණා කරලා බයික් එකේ රෙජිස්ට්‍රේෂන් එක හොයන්න කලින් ලංකාවට කවුද හොරෙන් බයිසිකල් ගේන්නේ කියලා එක හොයන්න ඕන. ඒ ප්‍රශ්න නවතිනවා. ඊළඟට ජනාධිපතිතුමාගෙන් ඉල්ලන විශේෂ ඉල්ලීම තමයි කරුණා කරලා ජපන් බයික් ඕනේ නැහැ. අපේ කොල්ලන්ගේ බයිසිකල් ටික ලයිසන් කරලා දෙන්න. ඔබතුමාට වැඩියෙන් ආදරය කරේ තරුණ පිරිස. ඔබතුමාට ඒ තරුණ අය හැමදාම මතක තියෙයි. තෙරුවන් සරණයි. දීර්ඝායස ලැබේවා.